ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවල ආරම්භ වූ ක්‍රියාත්මක වන ඉන්දිය ප්‍රීමියර් ලීගය වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රීඩකින් 6 දෙනෙකු කණ්ඩායම සමගින් ගිවිසුම් ගතව ක්‍රීඩා කරනවා සහ තවත් ක්‍රීඩකින් කිහිප දෙනෙකු ඉදිරියේදී ඉන්දිය ප්‍රීමියර් ලීගය සමගින් සම්බන්ධ වීම වෙනුවෙන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. කෙසේ වෙතත් එහිදී මතීෂ පතිරණගේ ඉන්දිය ප්‍රීමියර් ලීග් ගමන පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සතුටුදායක ආරංචියක් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අසන්නට ලැබෙනවා. එහිදී පසුගිය අප්‍රේල් මාස 12 වෙනිදා මතීෂ පතිරණ ඔහුගේ ආබාධත්වයේ සුව වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නියම කොට ඇති ශරීර යෝග්‍යතා පරීක්ෂණය සමත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබුණා. සහ දින රාත්‍රියේදීම මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීගය වෙනුවෙන් ගමන් කිරීම සඳහා වන අවසර පත්‍රය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මතීෂ පතිරණට ලබා දී තිබුණා. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම මතීෂ පතිරණව ඉතාමත් ඉක්මනින් තමන්ගේ කණ්ඩායම සමගින් සම්බන්ධ කරවා ගැනීමට කටයුතු සූදානම් කොට තිබුණේ නැහැ. කෙසේ වෙතත් එම නිසා වෙන්න ඔහුට නිමවට පත් වුණු චෙන්නයි සමග තරගයත් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් අද දිනේදී මතීෂ පතිරණ පිළිබඳ සුබ ආරංචියක් ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. එහිදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය නිල වශයෙන් සඳහන් කොට තිබෙන්නේ මතීෂ පතිරණ අද රාත්‍රියේදී ඉන්දියාව බලා ගමන් කරන බවත් හෙට දිනේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමගින් නිල වශයෙන්ම එක්වීමට ඔහු සූදානමින් සිටින බවත්ය. කෙසේ වෙතත් එහිදී හෙට එනම් අප්‍රේල් මාස 19 වෙනිදා පැවැත්වීමට නියමිත කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම අතර මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් 28 වන තරගය වෙනුවෙන් මතීෂ පතිරණ ක්‍රීඩා කරනවාද නැද්ද යන පිළිබඳ තවමත් නිල වශයෙන් සඳහනක් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් සඳහන් කොට නැහැ. බොහෝ දුරට හෙට තරගය ඔහුට මග හැරීමට වැඩි අවස්ථාවක් ඇති බවට තමයි බොහෝ දෙනාගේ මතය බවට පත්ව තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වුණු සියලුම තොරතුරු එසින් දැනගන්න subscribe කරලා දිගටම රැඳිලින්න අපිත් එක්ක. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.